this singular near to the speaker, this plural near to the speaker. අද අපි ඉගෙන ගන්න යන්නේ මේ demonstratives. ඒ කියන්නේ this, these, that, those. කොහොමද මේවා හරියටම spoken English වල අපි use කරන්නේ? අපි කියුවා this singular near to the speaker. near කියන්නේ ළඟ. speaker කියන්නේ කතා කරන කෙනා. ඒතර කතා කරන කෙනාට ළඟ ඒක වචන නම් අපි පාවිච්චි කරන්නේ this. හැබැයි this plural near to the speaker. this ඇවිල්ලා ඒක plural බහුවචන. නමුත් ඒකත් කතා කරන කෙනාට ළඟයි. මේකේ opposite එක කොහොමද වෙන්නේ? that singular far to the speaker, those plural far to the speaker. කතා කරන කෙනාට ටිකක් දුරයි, ස්පීකර් ටිකක් දුරයි. නමුත් ඒක වචන නම් අපි පාවිච්චි කරන්නේ that. ඒ වගේම කතා කරන කෙනාට දුරයි, හැබැයි ඒක බහුවචන. අපි පාවිච්චි කරන ස්පෝකන් ඉංග්‍රීසි වල those. බලමු හරියටම මෙන්න මේ demonstratives හතර this, these, that, those කොහොමද හරියටම use කරන්නේ අපි spoken English වල. Let's see it. demonstratives අපිට තියෙනවා හරියටම spoken English වල හතරක්. තමයි this, අනිත් එක අපිට හම්බ වෙනවා these, this singular, this ඇවිල්ලා singular. singular කියන්නේ ඒක වචනයි. එතකොට ඒ වගේම මේක සම්බන්ධ වෙනවා near to the speaker. near කියන්නේ ළඟයි. ළඟයි. අපිට ළඟයි නම් කතා කරන කෙනාට ළඟයි නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ this කියන එක. උදාහරණයක් කියන්න. මෙන්න මේ මාකර් පෙන් එක මට ළඟයි. දැන් කතිකයා මමනේ, ස්පීකර් මමනේ. ඒ නිසා මේක මට මාර ළඟයි. ඉතින් මම කියනවා this is a marker pen. this is a marker pen. මේක මාකර් පෙන් එකක්. ඒතර කතා කරන කෙනාට ළඟයි නම් අපිට ඒ වගේ මේක ඒක වචන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ this කියන එක. ඒතර ස්පෝකන් ඉංග්‍රීසි වලදී දෙවන demonstrative එක තමයි අපි use කරන්නේ these. these ඇවිල්ලා plural. plural එකට වැඩි බහුවචන. එකට වැඩි බහුවචන. ඒ වගේම මේක plural උනාට මේකත් near to the speaker. කතා කරන කෙනාට ළඟයි. කතා කරන කෙනාට ළඟයි. හැබැයි බහුවචන. දැන් මල් ළඟ තියෙනවා marker pens දෙකක්. I have two marker pens. එතකොට මට කියන්න පුළුවන් දැන් මමනේ කතා කරන්නේ කතිකයා මමනේ. මට මේක ළඟයිනේ මාර් ළඟයිනේ මට පේනවා පේන තෙක්මානිය තියෙන්නේ. ඒ නිසා මට කියන්න පුළුවන් right, these are marker pens. these are marker pens. මෙන්න මට ළඟයි. ඒ නිසා මම use කරන demonstrative එක තමයි these. එහෙනම් අපිට පුළුවන් this singular near to the speaker. speaker කියන්නේ කතා කරන කෙනා. කතා කරන කෙනාට ළඟ ඒක වචනය නම් අපි පාවිච්චි කරන්නේ this. this plural near to the speaker. near to the speaker. කතා කරන කෙනාට ළඟයි නමුත් ඒක බහුවචන. ඒක පෙනෙන තෙක්මානේ තියෙන අපි කියනවා පෙනෙන තෙක්මානේ රැඳිලා ඔයා අන්න. අපි එක්සැම්පල් එකක් ගමු මෙන්න මෙහෙම. මම අඳිනවා මෙන්න මෙහෙම right on a speaker ඉන්නවා මෙතන කතිකයා මෙතන ඉන්නේ ටිකක් දුරයි ඕගොල්ලන්ට පේනවා sorry මේ ළඟයි කතිකයාට ළඟයි පේන තෙක්මානේ තියෙන හරි කතිකයාට ළඟයි පේන තෙක්මානේ තියෙන අපි අඳිමු පොඩි බෝලයක් හරි මොන බෝලයක් මේ කතා කරන කෙනාට පේන තෙක්මානේ ළඟයි පේන තෙක්මානේ ඈත නෙමේ පොඩි distance එකක් තියෙන හරි සාමාන්‍යයෙන් අපි කියමු නිකන් මීටර් 5ක වගේ පොඩි දුරක් පේන තෙක්මානේ තියෙන. හරි? ලොකු දුරක් නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් this is a
ball, right? This is a ball. පොඩි අපිට පේන තෙක් මානේ චුට්ටක් ළඟයි පේනවා. This is a ball. කතා කරන එක ළඟයි. අපි කියනවා අන්න this. එහෙනම් spoken English වලදී අපිට ගොඩාක් use වෙනවා මෙන්න මේ this කියන demonstrative. හරියට දැනගෙන පාවිච්චි කරමු අපි. this කියන්නේ නම් කතා කරන කෙනාට ළඟ ඒක වචන. ස්පීකර් ඉන්නවා මෙතන. එයාට ළඟයි. එයාට පේන තෙක් මානේ තියෙන්නේ බෝල තියෙනවා එකට වැඩියෙන්. එකට වැඩියෙන් බෝල තිබ්බොත් මේක සිංගියුලර් නෙමෙයි අනිවාර්යෙන් මේක ප්ලූරල් බවට පත් වෙනවා. එහෙනම් බහුවචන බවට පත් වෙනවා. ස්පීකර් යූස් කරන මෙතනදී this වෙනුවට these කතා කරන කෙනාට ළඟයි පේනවා. පේන තෙක් මානේ පෙනෙන තෙක් මානේ තියෙන්නේ. හරි? එතකොට ළඟ තියෙන්නේ. හරිම ළඟයි පේනවා මේ. දුර නැහැ. පේනවා. එක බෝලට වැඩි ප්ලූරල්. එහෙනම් අපි යූස් කරනවා these. These are balls. These are balls. On. Enang this singular near to the speaker. This plural near to the speaker. Near to the speaker. එතකොට මේක ඔපොසිට් එක ගමු අපි. දැන් මේකේ ඔපොසිට් එක ගත්තහපුවාම කතා කරන කෙනා ඈතින් තියෙන දේවල් නම් ස්පීකර් ඈතයි. පේන තෙක්මානේ තමයි තියෙන්නේ. නමුත් ළඟ පේන තෙක්මානක් නෙමෙයි දුර ඈත තියෙන්නේ. අපි ගමු මෙන්න මෙහෙම. තව ඩෙමොන්ස්ට්‍රේටිව්ස් දෙකක් දෙනවා. ඒ තමයි අපි that අනිත් එක those. that අපි කිව්වා that singular that කියන්නේ singular ඒක වචන හැබැයි far to the speaker හැබැයි far to the speaker හැබැයි far to the speaker far කියලා කියන්නේ දුර ටිකක් දුරින් තියෙන ඔයා මට ටිකක් දුරින් ඉන්න නේ ඔයා මට ටිකක් දුරින් ඉන්න far you are far away ටිකක් ඈත ඉන්නේ නේ දුර ඈතකින් එතකොට that singular far to the speaker those මේක අනිත් පැත්ත plural හැබැයි far to the speaker හැබැයි far to the speaker එතකොට කතා කරන කෙනාට අපි කියනවා දුරයි හැබැයි ඒක වචන that ස්පීකර්ට කතිකයාට දුරයි හැබැයි බහුවචන those දැන් ඔන්න ඉන්නවා කතිකයා පුතා මෙන්න කතිකයා ඉන්නවා ස්පෝකන් ඉංග්‍රීසි වල ගොඩක් වැදගත් වෙනවා ටිකක් දුරින් තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ එහා කෙළවරේ වගේ තියෙනවා අපි හිතමුකෝ බැට් එකක් තියෙනවා කතා කරන කෙනා ටිකක් දුරයි පේනවා නමුත් ටිකක් දුරයි එතකොට ග්‍රවුන්ඩ් එකේ එහා කෙළවරේ තියෙන. මෙතන මෙයා කියන්න ඕනේ කතා කරගෙන කියන්න ඕනේ that is a bat. අර තියෙන්නේ බැට් එකක්. එතකොට ස්පීකර් ඉන්නවා බැට් එකට වැඩියෙන් 3ක් විතර තියෙනවා. එතකොට ළමයි එක වෙලා අහනවා මොනවද අතන තියෙන්නේ? ඔයා කියන්න ඕනේ those ඇයි those කියන්නේ බහුවචනයි හැබැයි far to the speaker those are bats අපි කියනවා those are bats that is a bat those are bats ලස්සනයි මේක අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය ස්පෝකන් ඉංග්‍රීසි වලදී එහෙනම් අපි කියමු that singular far to the speaker those plural far to the speaker මේක opposite එක කියනවා this singular near to the speaker near කියන්නේ ළඟයි අනිත් එක මොකක්ද this හැබැයි plural near to the speaker මට ළඟයි මේ මාක පෙන් එක මම කියනවා this is a blue
sorry, this is a red color marker pen. Marker pen දෙකක් තියෙනවා මං කියනවා these are marker pens. ground එකේ එහා කෙළවරේ තියෙනවා බෝලයක් මං කියනවා අන්න that is a ball. අන්න that is a ball. ground එකේ එහා කෙළවරේ තියෙනවා බෝල කිහිපයක් මං කියනවා those are balls. those are balls. අපි මේවා හරියට use කරමු demonstrate use. එතකොට අපි spoken english එක හරිය නිවැරදිව හදා ගන්න පුළුවන්. කතා කරද්දී මේවා ගොඩක් වටිනවා අපිට. අපි සරලව කියනවා this is a girl. මේ ගෑල්ලා මෙන්නේ. that is a girl. එතකොට අපි කියනවා that is my girlfriend. හරි. අතන ඉන්නේ මගේ ගෑල්ලා. that is my girlfriend. that is my boyfriend. තව කෙනෙක්ට කියන්න පුළුවන් those are my girlfriends. හරි එහා පැත්තේ මගේ ගෑල්ලා ළමයි ටික. එහෙමත් කියන්න පුළුවන්. හරි. those are my boyfriends. අර අතන ඉන්නේ set එක my කොළොල් set එක. එහෙම කියන්න පුළුවන්. so learning how to use these demonstratives are very valuable. This, that, those. Let's meet in the second session.